හිතවත් මිතුනි. චීනෙන් ගෙන්නපු අසූචි නැව සම්බන්ධයෙන් මේ වෙනකොටත් මහින්දානන්දත් ඒ වගේම සසින්දත් අත්අඩංගුවට ගන්න වර්තමාන රජයේ කටයුතු කරමින් තිබෙනවා. මේ වෙනකොටත් ඒ සඳහා අවශ්‍ය කරන පියවර අල්ලස් කොමිසම ගනිමින් තිබෙනවා. මිත්‍රෝනි ඊදසු ඔබ දකින්නට ඇති මහේෂ් ගම්මන්පිල කියන ලේකම්වරයා අත්අඩංගුවට පත් වුණා. මොහු තමයි පහුගිය ආණ්ඩු සමග එකතු වෙලා මේ පොහොර වංචාවෙන් බිලියන් ගණන් වංචා කරලා දේශපාලඥයන්ට කැත විදියට හෙළුවෙල්ලින් කඩේ ගියේ. මේ පුද්ගලයා වර්තමාන ආණ්ඩුව ආපු ගමන් උසස් වීමක් ලැබුවා. හැබැයි මේ වෙනකොට ඒ කියන්නේ ඊයේ ඔහු අත්අඩංගුවට ගත්තා. අද වෙනකොට අධිකරණයේ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරයේ තමයි ඉන්නේ. මිනිහා මේ වෙනකොට දිගින් දිගටම වමාරමින් ඉන්නවා Tamanට මේ වැඩේට පොළඹවපු පුද්ගලයෝ කවුද කියන කාරණේ. මේ වෙනකොටත් අපට දැනගන්නට ලැබිලා තියෙන පරිදි විශේෂයෙන්ම මහේෂ් ගම්මන්පිල කියන කාලකන්ණි පාහරයා දැන් වමාරලා තියෙනවා. මේ වැඩේ පිටිපස්සේ හිටියේ මහින්දානන්ද අලුත්ගමගෙත් ඒ වගේම සසින්ද රාජපක්ෂත් කියන කරුණ. මොවුන් දෙදෙනා මේ රටට බිලියන් ගණනක් අහිමි කරා විතරක් නෙමෙයි මේ රටේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත ගොවියෝ අනාථ කරලා ඒ මිනිස්සු සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මිත්‍රෝනි ඔබට මතක ඇති පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුවෙච්ච වෙලාවේ මහින්දානන්ද කියන කාලකන්‍යා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවට කිව්වා තමන් පාර්ලිමේන්තුවට උත්තර දෙන්න බැඳලා නැහැ. තමන් බැඳලා ඉන්නේ රාජපක්ෂට වගේ කියන්නේ නැහැ කියලා. අන්න එහෙම හිතපු කාලකන්ණියෙක් තමයි මේ වෙනකොට මේ ඇතුළට යන්න නියමිතව තිබෙන්නේ. මහින්දානන්දලා විතරක් නෙමෙයි මේ වෙලෙට හවුලෙච්ච තවත් නිලධාරීන් විශාල පිරිසක් ඇතුළට යාමට නියමිතව තිබෙනවා. මිත්‍රෝනි ඔබට මතක ඇති චීනයේ ඉඳලා අසූචි නැවක් ආවා. මේ අසූචි නැව පොහොර නැවක් හැටියට හඳුන්වලා ලංකාවේ බාන්න විශාල උත්සාහයක් වුන් දරුවා. ඒ වෙලාවේ මේ රටේ ඒ විශේෂ සම්බන්ධයෙන් හිටපු විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයෝ නීතිමය බාධා පෙන්නලා දෙද්දිත් ඇමතිවරයා දරන්න පුළුවන් උපරිම උත්සාහයන් දරුවා ඇතුළට ගෙන්න ගන්න. හැබැයි ඒක අවසානයේදී ජාතිය වාසනාවට නැවතුණා. හැබැයි පස්සේ ලියුණා මේ ඇග්‍රීමන්ට් එක ගහලා තියෙන්නේ රටට කෙලවෙන විදිහටයි කියලා. අවසානයේදී අපට සිද්ධ වුණා කවදාක්වත් නොලැබෙන අසූචි නැවකට සල්ලි ගෙවන්න. රුපියල් බිලියන 6.9ක්. චීනුන්ට මේ ගාන ගෙවන්න අපේ උන් කටයුතු කරේ ඒකෙන් කුට්ටියක් Tamanටත් දෙන නිසා. අපේ රටේ ඉන්න කාලකන්ණි පාහර දේශපාලුවෝ සාමාන්‍යයෙන් කරන්නේ මහා පරිමාණයෙන් හොරකම් කරන එක. ඉන් පස්සේ උන්ගේ අතපල්ලෙන් බේරන දේවල් ටික ගන්නවා උන්ගේ පල්ලෙහෙන් ඉන්න රාජ්‍ය නිලධාරීන්. අර මහේෂ් ගම්මන්පිල වගේ ඌ අනිත් කාරණේ තමයි මහේෂ් ගම්මන්පිල කියලා කියන්නේ රජයේ පරිපාලන නිලධාරීන්ගේ සංගමේ ලේකම් හැටියට මේ වෙනකොටත් මාධ්‍යවල වාර්තා වෙමින් තිබෙනවා. අද දවසේදී ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධානයක් පැහැදිලි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒදී උන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරා පහුගිය කාලය තුල සිදු වුණු වංචාවන් සහ වංචාවන් වසන් කරපු ආකාරය සම්බන්ධයි. විශේෂයෙන්ම ඔහු චෝදනාවක් එල්ල කරා රුපියල් බිලියන 16.9ක කාබනික පොහොර වංචාවක් සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. හැබැයි හැරෙන තැපෑලෙන් ඔහුට දැනුම් දීලා තියෙනවායි කියලා මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට පරීක්ෂණ කරන්න බැහැයි කියන කාරණේ. අන්න ඒ වගේ ලැජ්ජ නැති හිරිකිත තියෙන පොලිස් දෙපාර්තමේන්තුවක් තමයි අපිට තියෙන්නේ. අපි හිතනවා තාමත් ඒකේ විදිහම තමයි. මොකද හේතුව ඕකේ ඉන්නේ නිහල් තල්දුවල වගේ පල් හොරු රාජපක්ෂලගේ ජොක්කු අපොල්ලපු කාලකන්ණි. මුන් වගේ උන්ගේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නට බෑ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන රජයේ ඉදිරියේදීවත් මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කාලකන්ණි පැත්තකට දාලා එතන ඉන්න දක්ෂ නිලධාරීන්ට මුල් තැන දීලා මේ තත්ත්වය වෙනස් කරයි කියලා. කොහොමදත් සසින්දගේ පවුලේ උන් ඉන්නේ පිටරට. උන් මොනතරම් ජාතියට ආදරය ගැන කතා කරත් උන්ගේ ගෑනු උන්ගේ ළමයි පිටරටවල වල තමයි ජීවත් වෙන්නේ. මහින්දානන්ද කියලා කියන්නේ රස්සාවක් නොකරපු නම්බර 1 පාදඩ කාලකන්ණි. හැබැයි උන්ගේ දරුවන්ට උන්ගේ පරම්පරාවල උන්ට බිලියන් ගණන් හදලා
තැන්පත් කරලා තියෙනවා. ඔබ දකින්නට ඇති විශේෂයෙන්ම මහින්දානන්දගේ දිස්කසාද නදුවේදී පෙන්නලා දෙන්න ඔහුගේ හිටපු බිරිඳ මහින්දානන්දර කොච්චර වත්කම් තියනවද කියන කාරණේ. හැබැයි එවකට අධිකරණ පද්ධතියෙන් නිර්වින්දනය වෙලායි තිබුණේ. අපි විශ්වාස කරනවා වර්තමාන අභ්‍යෝජනාධිකරණයේ සභාපති වැනි දක්ෂ මිනිසුරුවරු පත් කරලා ඒ වගේ ජනතාව ගැන බොහොම වගකීමෙන් කටයුතු කරන මිනිසුරුවරු පත් කරලා මේ වගේ ප්‍රශ්න විසඳයි කියලා. මොකද ඔවුන්ට තමයි දැනෙන්නේ ජාතියේ සම්බන්ධයෙන් Tamanට බරපතල වගකීමක් තියෙනවයි කියලා. එහෙම නැතුව අර හිටපු සභාපතියා වගේ කාලකන්නින්ට මේ නඩු යොමු වුණොත් සිද්ධ වෙන එකම දේ තමයි ඒ නඩු නිකම්ම අර අහකට විසිවෙන එක. මිට්ටෝරණි මේ වෙනකොටත් එම ගොවිජන සංවිධාන දැනුම් දීලා තියෙනවා. ඔවුන් විශ්වාස කරනවායි කියලා වර්තමාන රජය මේ ගන්නා උපියවර අතරතුර පැහැදිලිවම මේවට නිවැරදි විසඳුම් ලැබෙයි කියන කාරණය. අනිත් කාරණේ බරපතල චෝදනාවක් එල්ල කරලා තියෙනවා. සමහර දිස්ත්‍රික් ලේකම්වරු රජය දෙන මේ සහල් මිලදී ගන්නට දෙන මුදල් වැරදි විදිහට අවභාවිතා කරලා මුලින් සල්ලි වලට හාල් අරගෙන ඒවා ඊට පස්සේ වැඩි ගණන් මේ කියන්නේ ඒ ගානට විකුණන්න බෑයි කියලා අඩු ගණන් වලට තමන්ගේ හිතවත් මෝල් හිමියන්ට දීලා ඔවුන් බිලියන ගණන් හම්බ කරලා තියෙනවායි කියන කාරණේ. මිට්ටෝරණි දේශපාලුවන්ට හොරකම් කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරණුත් උදව් කරන නිසා. අනිත් එක තමයි මහේෂ් ගම්මන්පිල්ල අමතක කරපු දේ තමයි ඒ කාලකන්නින්ට ගැන්වේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු ඍජු සහ වක්‍ර බදු වලින් ගෙවපු සල්ලි වලින්. උන්ව විශ්වවිද්‍යාල වලට හරියේ උන්ට ඒ වැඩි ගෙන්නේ උන්ට වැඩි බර්සරි එක දුන්නේ එහෙම නැත්නම් මහපොළ දුන්නේ ඒ හැම රැද්දක්ම කරේ මේ රටේ මහ ජනතාව දුක් විඳලා ගෙවපු බදු සල්ලි වලින්. අන්න ඒකත් අමතක කරලා තමයි මේ කල්ලි කාලකන්ණි රටට සුද්දේ දෙන්නේ. මිට්ටෝරණි විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු හැම එකාටම යුතුයකමක් තියෙනවා මේ රටේ අහිංසක මිනිස්සු හූරන් කන එක නවත්තන එක. හැබැයි තමන්ගේ අතට කීයක් කරියනවා නම් ඕනෑම පහර වැඩක් කරන්න මුල් ලෑස්ති. අනිත් එක තමයි ශෂීන්ද්‍ර රාජපක්ෂ කියලා කියන්නේ බොහොම පැහැදිලිව කතරගම දේවාලයත් කාපු එකෙක්. අදටත් කතරගම දේවාලය ඇතුලේ ලොකු ගැටුම් තියෙනවා ශෂීන්ද්‍රක ගෝලයොත් එක්ක දේපල බෙදා ගන්න. මොකද කතරගම දෙයියන්ට කොකා පෙන්නලා මේ කාලකන්ණි හම්බ කරා. ඒ හින්දා ශෂීන්ද්‍රලා ඔය පැලෙන තරම් මහත් වෙලා ඉන්නේ පුළුවන් තරම් ජරාව කාලයි කියලා අපි අමතක කළ යුතු නැහැ. ශෂීන්ද්‍රලගේ ගෙවල් වලට මේ වෙනකොටත් උන් කලකම් පළ දීලා තියෙනවා. හැබැයි ඒ මදි. විශේෂයෙන්ම මෙවැනි හොරු කොන්දේසි බිරහිතව ගෙනල්ලා දඬුවම් කිරීමේ වගකීමක් තියෙනවා. හැබැයි අර පොඩි උන් අල්ලලා වැඩක් නැහැ. උදාහරණයක් වශයෙන් වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් ඇතුළට ගිහින් ඉන්නේ තාමත් ආගමන විගමන කොමසාරිස් විතරයි. හැබැයි ඒ කුපාඩි වැඩේ මැදිහත් වෙලා මෙහෙවපිකා තමයි අලස්. අද වෙනකන් අලස් එක පැය භාගයකට රිමන්ඩ් උනේ නැහැ. ඒ කාලේ හිටපු අභ්‍යාචනාධිකරණයේ සභාපතියා අලස්ව තමන්ගේ රෙද්දස්සේ ගහලා බේරගත්තා. ඒ වැඩේට කක්කුස්සියේ තියෙන රුපියල දිවෙන් ගන්න જાතියේ ලෝයස් ළමදිහත් වෙලා උදව් කරා. හැබැයි තාමත් නීතිපති අලස්කාරයව අත්අඩංගුවට ගැනීමට එපයි කියලා දීපු නියෝගයෙන් නවත්ව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න. ඒ හින්දා පොඩි උන් අල්ලලා වැඩක් නැහැ. ඒ කියන්නේ මහේෂ් ගම්මන්පිල්ල කියන්නේ එක විදිහකට ගත්තාම ගප්පි. හැබැයි අපට අල්ලන්න ඕනේ තෝරමෝරු. මොකද අරුන් මේ කුණු වැඩ කරේ මහයුන්ගේ අවශ්‍යතා මත. මහයුන් අතපල්ලෙන් බේරනේ උන් යපුණා ඒක ඇත්ත. අනිත් කාරණේ තමයි එවකට හිටපු සමහර රාජ්‍ය සේවකයෝ මේවට බරපතල ලෙස විරුද්ධ වුණා. දා ගෝඨලගේ කාලේ බලපෑම් කරද්දිත් මේ අසූචි නැව ලංකාවට එන එක නවත්තන්න ක්වොරන්ටයින් සෙන්ටර් එකේ හිටපු නිලධාරීන් මහන්සි වුණා. සත්‍ය වශයෙන්ම මේ වගේ මිනිස්සු තමයි ඉහළ තනතුරු වලට ගේන්න මොකද ඒ මිනිස්සු තමන්ගේ විෂයට ගරු කරනවා සහ තමන්ගේ ආත්ම ගරුත්වය ගැන ලොකු බරපතල විශ්වාසයක තියෙනවා. උන් එක එකාට තමන්ගේ කලිසම ගලවලා පස්ස දෙන්න සූදානම් නැහැ. හැබැයි මහේෂ් ගම්මන්පිල්ලා වැනි ඉල්ලන අහන්නත් ඉස්සලා කලිසම ගලවලා පස්ස දික් කරන જાතේ පාහර නිලධාරීන් අපේ රටේ ඉන්නවා. අන්න ඒ වගේ උන් තමයි රනිල්ගේ යටතේ උසස් උනේ. අද වෙනකොටත් රනිල් ගාව හිටපු සමහර උන් අත්අඩංගුවටම පත් වෙමින් තිබෙනවා. හැබැයි උන්ගේ තාම කයිවාරු ඉවර වෙලා නැහැ. ඒකට හේතුව තමයි තාමත් උන්ට ලැබෙන්න ඕන බෙහෙත නිවැරදි වෙන්න ලැබීම. ඒ හින්දා මිත්‍රවරුනි මොනවා වුණත්
මේ නිශ්චිත මොහොතේ අල්ලස් කොමිසම සක්‍රිය වැඩ කිරීම ගැන අපි දිගින් දිගටම අගය කරන අතරම අපි බලාපොරොත්තු වෙනවා හාල් මැස්සු වගේම තෝරු මෝරුත් අහුවෙයි කියන කාරණේ. විශේෂයෙන්ම මහින්දානන්ද සහ සසින්ද්‍ර ළඟදීම ඇතුළට යනවා විතරක් නෙමෙයි අපි බලාපොරොත්තුෙන් ඉන්න මේ කාලකන්ණි වැඩවලට නායකත්වයේ දුන්නු මිනිමරු මරා මැරෙන්න ඉස්සලා වැලිකඩ යවයි කියලා. ඒක රටේ ජනතාවගේ බලාපොරොත්තු. කෙසේ වෙතත් මිත්‍රනි අර්ගද ජයග්‍රහණ නැමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.